ආවා එන්න අපේ වැඩ බලන්න 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 ඇඳේ මාමි අයියේ අනේ එන්න අපේ වැඩ බලන්න අර බලන්න සංදර්ශකය ඇවිල්ලා එන්න අපි පංකලේ හට යමු. ගොඩක් විනෝද වෙන්න පුළුවන්. හරිම ලස්සනයි මාමේ. අනේ ඒ මොකක්ද? ෂා බලන්නකො මේ රූකඩ වල ලස්සන. රූකඩ නටවන මාමේ අපිට රූකඩ නටපන් පෙන්නනවද? අනිවාර්යෙන්ම. බූම් පුජක්කුම් බූම් පුජක්කුම් බූම්. මේ බේනවද? අනේ මේ මොකද? අනේ මේ අපි එකපාරටම කොහෙටද ආවේ? මට නම් හොඳටම බයයි. ක්‍රිෂ්ණා! දැන් ඉතින් ඔයාලට මගේ පදේට නටන්න වෙනවා. ජීවිත කාලෙටම. අනේ මගේ දුව කොහෙද ගියේ? අනේ කවුරු හරි මගේ දුවව දැක්කද? එයා කොහෙවත් පේන්නේ නැහනේ. අනේ අපේ වීණා කොහෙද? මං චුට්ටකට කලින් වීණා රූකඩ තියෙන පැත්තට ඇවිදගෙන යනවා දැක්කා. ඒත් එතන දැන් රූකඩ පෙන්නන්නේ නැහනේ. කොඩාරමත් නැහනේ. ළමයි කරදරයක වැටිලාද දන්නේ. අනේ දෙවියනේ අපේ ළමයින්ව ආරක්ෂා කරලා දෙන්න. අර රූකඩ පෙන්නන මිනිස්සයා කොහෙටද ගියේ? එයා පේන්නේ නැහනේ. මට එහෙම කෙනෙක් මතක නෑනේ අපේ කණ්ඩායමේ නම් එහෙම කෙනෙක් ඇත්තේ නෑ මොකක්? ඒක පුදුම වැඩන්නේ කොහොමද එහෙම එකපාරටම නැති වෙන්නේ? රාධා අර බලන්න රූකඩ පෙන්නන මාමා. හැමෝම මේ මාමාව නේද හොයන්නේ? අනේ රූකඩ මාමේ අපේ ගමේ ළමයි වගේ කීයේ හවස ඉඳන් පේන්නේ නැහනේ. ඔයා ඒගොල්ලන්ව දැක්කද? අනේ ඇත්තට මං ඉතින් දවසම කරන්නේ මේ රූකඩ පෙන්න ඉන්න එකනේ. මම නම් ඇත්තටම එයාලව දැක්කේ නෑ. අනේ මාමේ ඔයා කැමති නම් අපිටත් රූකඩ සෙල්ලමක් පෙන්නන්නකෝ. ඔව් මමත් ගොඩක් ආසයි. අනිවාර්යෙන්ම පෙන්නන්න. බූම් පුජක්කුම් බූම්. අර රූකඩ මාම නේද? රාධයි අපි යාළුවෝ ටික එතනට වෙලා මොනවද කරන්නේ? අයියෝ එයාලා රූකඩ නටුම් බලන්න නැති. එන්න අපිත් ඉක්මන් කරලා යමු. එපා සුදාම ඉන්න. ඔයත් ඉක්මනට එන්න ක්‍රිෂ්ණා. කොහෙද යාළුවා ගියේ? එයාලා මෙතනනේ හිටියේ. කොහොමද ළමයෝ? ඔයාට රූකඩ බලන්න ඕනේද? අනිවාර්යෙන් මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. හොරේ අල්ලගන්න නම් මට අනිවාර්යෙන්ම රූකඩ බලන්නම වෙනවා. හරි මාමේ අනිවාර්යෙන් බලමු. හරි එහෙනම් බලමු. බූම් පුජක්කුම් බූම්. කොහොමද බලන්නේ? මගේ රූකඩ ලෝකෙට ඔයාව සාදරයෙන් පිළිගන්නවා ළමයෝ. ඔයාව රූකඩයක් කරන්න බැරි. ඔයා කන්ත්‍රාත්තුමාගේ මාරයන් සාවෙන්නේ නැති. දැන් ඔයාගේ විනාශය නිශ්චිතයි. නවතින්න. ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මේ විදිහට හැංගිලා සටන් කරන්න? හොඳයි ළමයෝ. මට ඔයාට දෙන්න පුංචි දෑකක් තියෙනවා. ක්‍රිෂ්ණා අනේ අපි
මේ මොකද? රාධා මේ මොකද ඔයාලට වෙලා තියෙන්නේ? රූකඩ නටවන මාමා අපිව අල්ලලා රූකඩ කළා. වීනා, ඒ රූකඩ පෙන්නන මාමා කෙනෙක් නෙවෙයි. එයා ගොඩක් භයානක අසුරෙක්. ඔයාලගේ ජීවිත දැන් තියෙන්නේ අසුරයෙක්ගේ අතේ. ඒ කියන්නේ ක්‍රිෂ්ණා ඔයා කියන විදිහට අපේ ජීවිත උනත් එයාට අරගන්න පුළුවන්ද? බය වෙන්න එපා. මං එහෙම වෙන්න කොහෙත්ම ඉඩ තියන්නේ නැහැ. මේ මොකද්ද වෙන්නේ? අනේ කවුද මේ මගේ අපේ කිස්සේ? අනේ මගේ අත් දෙකට මොකද වෙන්නේ? ඒ කියනෝද ඔයාලා මෙහෙම මට පහර දෙන්නේ? අපි පහර දෙනව නෙමෙයි. ඉබේම වෙනවා. හරි තේරුණා. මේ අසුරයා ඔයාලව නූල් වලින් රෝකඩ වගේ නටවනවා. බය වුණාද? ඒ තිබ්බේ ඇත්තම රූකඩ. ළමයි නෙවෙයි. ඒ වුණාට ඉතින් ඔයාගේ යාළුවන්ට සිද්ධ වෙන්නේ මේ ටිකම තමයි. ඔයා හරි කපටිනේ. මතක තියාගන්න මේ රූකඩ අසුරයාව යාව ඇඟිලි වලින් නටවන්නේ. ඔයාට මොකද හිතන්නේ? ඈ? මොකද ඔයාගේ රෝකඩයක් වෙලා නටන්න මට ඕනේ නෑ. මේකේ උඩට නැගලා මට හොඳටම මහන්සි. මෙච්චර උඩකුකමක්. උඩකුකමකට නෙවෙයි. ඉල්ලීමක් කරන්න යාවේ. ආපු දිහාවකට රෝකඩ ටිකක් අරගෙන ආපහු යන්න. කාටත් ඒක හොඳයි. ඒක නම් එච්චර ලේසි නෑ. තාම සෙල්ලම පටන් ගත්ත විතරයි. Kangaroo! Kangaroo! English na hotel salakala enne. අනේ සමාවෙන්න ඕනේ. ඔයාට රිදුනේම නෑනේ ක්‍රිස්නා. බලාගෙන ගියාම ඔයා කංශ රජතුමාගේ මාරයා වුණාට හරිම බයගුල්ලෙක් නේ. ක්‍රිස්නා පේනවා නේද ඔයාගේ ජීවිතේ රූකඩයක් වෙලා මගේ අත්තල නඩ වෙන්න යන්නේ දැන් ඉතින් මට ඕන විදියට තමයි ඔයාලට නටන්න වෙන්නේ නටන්න හොඳට මැදි දැන් ඔයාගේ මේ රෝකඩ සෙල්ලම. තවත් නම් මං ඉවසන්නේ නෑ අසුරයෝ. මේ මොකද උනේ මොකද ඔයා මේ කරන්නේ ක්‍රිස්නා මට මේ මොකද සිද්ධ වෙන්නේ අයියෝ අනේ බා මට රෝකඩ ගැන කියලා දෙන්න පුළුවන්ද? ආසයි ඒවා ඉගෙන ගන්න. මුලින්ම අතාරින්න ඕනේ පොඩ ඇගිල්ලද? මහ පොඩ ඇගිල්ලද? එහෙම නැත්නම් මේකද? ඇත්තටම මේ සෙල්ලම නම් හරිම විනෝදයි තමයි. අනේ බා ක්‍රිස්නා මේ ගෙදරට බාව පිටේ අනේ වරද මානේ ක්‍රිස්නා දැන් සමාවරම් වැඩක් නැත්තේ නෑ. දඩුවමක් තමයි ඕන වෙන්නේ. දුෂ්ටකමට ලැබෙන හොඳම දඩුවම තමයි මේක. ඔකා එපා අනේ මගේ දුවේ ඔයා හොඳයි. එන්න මගේ ළඟට පුතේ. තාත්තේ. වීනා මගේ පුංචි කෙල්ල. පුතේ ඕන කරදරයක් නෑ නේද? ඒත් ක්‍රිෂ්ණ කොහෙද? ක්‍රිෂ්ණ ඉතින් හැමදාම අම්මලා